හෙලෝ යාළුවනේ රවිදු ඇනිමේෂන් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ Salt Stack කතාමාලාවේ තවත් එපිසෝඩ් එකකට අදාළ එපිසෝඩ් එක්ස්ප්ලේන් එකක්. එහෙනම් වැඩි කතා නැතිව අපි යමු අද වීඩියෝ එකට. ඔයාලට මතක ඇතිනේ ලූවෝ අමරණීය මට්ටමට පත්වන විදිහ. ෆේජින් රජුගේ කටකතා නිසා ලූවට ගොඩාක් ලොකු අනුතරකට මුහුණ දෙන්න වුණා. අන්තිමේටම ප්‍රධානිතුමා උත්තරීතර මණ්ඩල රැස්වීමේදී නිවේදනය කළා තව වසර 10කින් විවෘත වන ප්‍රාථමික තාරකාවට යන්න හැමෝටම සූදානම් වෙන්න කියලා. යාළුවනේ මේ විදිහට තමයි කලින් වීඩියෝ එක ඉවර වුණේ. එහෙනම් අපි දැන් බලමු අද වීඩියෝ එකේ මොනවද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ භයානක චාරිකාව ගැන අකුණු දූපතේ මාලිගාවකට වෙලා සාකච්ඡා කරන ගමන් ඉන්න රුධිර පියාපත් රජු චෙන්යාන් මාස්ටර්ගෙන් අහනවා කණ්ඩායමක් විදිහට ප්‍රාථමික තාරකාවට යන්න කැමතිද කියලා. ඒත් චෙන්යාන් මාස්ටර් ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරන ගමන් කියනවා චෙන්යාන් මාස්ටර්ගේ ශක්තිය මේ වගේ භයානක ගමනකට ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ කතා බහ අතරේ තවත් කෙනෙක් ලූවව හම්බ වෙන්න එනවා. ඒ තමයි යාළුවනේ නවකඩු මාස්ටර්. නවකඩු මාස්ටර් මේ විදිහට ලූවව හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ ලූවගේ යුද සන්නාහතාවකාලිකව ලූවෝගෙන් අරගන්න. මොකද නවකඩු මාස්ටර් ප්‍රාථමික තාරකාවට යන්න සූදානම් වෙලා ඉන්න හින්දා ලූවෝගේ සන්නාහය එයාට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ හින්දා නවකඩු මාස්ටර් ලූවෝට කියනවා ලූවෝ මට తాවකාලිකව ඔයාගේ සන්නාහය තියාගන්න දෙන්න. මම ප්‍රාථමික තාරකාවෙන් ආවට පස්සේ මම ආපහු ඔයාට ඒක දෙන්නම්. ප්‍රති උපකාරයක් විදියට සාමාන්‍ය නිදන් 10ක් දෙන්නම් කියලා නවකඩු මාස්ටර් ලූවෝට කියනවා. නවකඩු මාස්ටර් විතරක් නෙවෙයි ගුයිත් ප්‍රාථමික තාරකාවට යන්න සූදානමින් ඉන්න හින්දා එයා ඇවිල්ලා ලූවෝ ළඟ තියෙන ආත්මීය නිදානය මට తాවකාලිකව තියාගන්න දෙන්න පුළුවන්ද කියලා ලූවෝගෙන් අහනවා. ඒ වගේම ගුයි කියනවා මම ප්‍රාථමික තාරකාවට ගිහිල්ලා ආවට පස්සේ ඉහළ මට්ටමේ නිදන් 3ක්ම ඔයාට දෙන්නම් කියලා. ඉතින් මේ වෙලාවේ බාබටා ලූවෝට කියනවා ලූවෝ ඔයා ළඟ තියෙන ආත්මීය නිදානයේ තරු කුළුනේ ස්වාමියාට අයිති දෙයක්. ඒක තව කෙනෙක්ට දුන්නොත් අනිවාර්යයෙන් මේ කෙනා විනාශ වෙනවා. ඒ හින්දා ඔයා නවකඩු මාස්ටර්ගේ යෝජනාව පිළිගන්න කියලා. හැබැයි යාළුවනේ ලූවෝ ඒ යෝජනා දෙකම ප්‍රතික්ෂේප කරන ගමන් කියනවා ඔයාලගේ යෝජනාවලට මම කැමතියි. ඒත් මම ප්‍රාථමික තාරකාවට යන ගමනට සූදානම් වෙලා ඉන්න හින්දා මට ඒව ඔයාලට දෙන්න බෑ කියලා. ලූවෝගේ මේ කතාව එතන හිටපු හැමෝම ගොඩක් පුදුම කරවනවා. මොකද ප්‍රාථමික තාරකාවේ ගුරුත්වාකර්ෂණ බලයට ඔරොත්තු දෙන්නත් විශ්ව ගෞරවනීය මට්ටමේ ශක්තියක් තියෙන්න ඕනි. අනිත් එක විශ්ව ගෞරවනීය මට්ටමේ අයට විතරක් නෙවෙයි විශ්ව අධිපති මට්ටමේ කෙනෙක්ටවත් තමන්ගේ ජීවිතය ගැන විශ්වාසයක් තියාගන්න බැරි වෙන තරමට ඒ සටන ගොඩක් භයානකයි. ඒ හින්දා චෙන්යාන් මාස්ටර් ලූවෝගේ තීරණයට විරුද්ධ වෙනවා. ඒත් ලූවෝගේ අධිෂ්ඨානය දැක්කට පස්සේ චෙන්යාන් මාස්ටර් එයාගේ තීරණය වෙනස් කරනවා. යාළුවනේ මේ වෙලාවේ ලූවෝ හිතනවා ප්‍රාථමික තාරකාව කියන්නේ අතටම ගොඩක් භයානක තැනක්. මගේ වර්තමාන ශක්තිය නෙතනට යන්නත් බෑ. ඒ හින්දා යාන් අධිරාජයා ළඟට ගිහිල්ලා මාස්ටර් සූෂන්ක මං වෙනුවෙන් සූදානම් කරපු සන්නාහය අරගන්න ඕනි කියලා. ලූවෝ එහෙම හිතලා මන්දාකිනි යානයේ උදව්වෙන් යාන් ෂෙන් වංශයේ බල ප්‍රදේශයට යනවා. මේ වෙලාවේ යාන් අධිරාජයා දැනගන්නවා එයාගේ තුන්වෙනි සහෝදරයාව හොයාගෙන එනවා කියලා. හැබැයි එයාගෙන් ලූවෝට හොඳ ප්‍රතිචාරයක් නම් ලැබෙන්නේ නැහැ. මොකද යාන් අධිරාජයා කියන්නේ මනුෂ්‍ය ජාතියට ගොඩක් වෛර කරන කෙනෙක්. ඒ හින්දා යාන් අධිරාජයා කියනවා තුන්වෙනි සහෝදරයා ඔයා අපේ නිජබිම අපෙන් උදුරගත්ත මිනිස් ජාතියත් එක්ක ගොඩක් ගැඹුරින් සම්බන්ධකම් පවත්වනවා. එයාලා ඔයාට හොඳින් සලකන්නේ ඔයා එයාලා වෙනුවෙන් මැරෙන්න කැමති වෙලා ඉන්නකම් විතරයි. ඒ හින්දා මම කවදාවත් මේ වගේ වටින නිදානයක් මිනිස් ජාතිය වෙනුවෙන් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ කියලා. යාන් අධිරාජයා මෙහෙම කියලා අඳුරු විශ්වය හරහා ගමන් කරන්න බැරි විදියට අවකාශ බාධකයක් නිර්මාණය කරනවා. ඔය අතරේ බාබටා ලූවෝට කියනවා අඳුරු විශ්ව ඛණ්ඩාංක ඔක්කොම මැකිලා ගිහිල්ලා තියෙනවා කියලා. ඉතින් මේ කතාව ඇහුවට පස්සේ තමයි
ලුවෝටත් තේරෙන්නේ එයාගේ දෙවෙනි සහෝදරයට එයාගේ ගමන නවත්තන්න ඕනි වෙලා තියෙනවා කියලා. ඒ හින්දා ලුවෝ එයාගේ උත්සාහය අත්හරින්නේ නැතිව සැබෑ විශ්වයේ හරහා ගමන් කරන්න පටන් ගන්නවා. විශ්ව බාධකය නිසා ලුවෝ එයාගේ ගමන නවත්තලා ඇති කියලා හිතලා යාන් අධිරාජයා ලුවෝගේ ගමන් මාර්ගය පරීක්ෂා කරලා බලනවා. මේ වෙලාවේ එයා දැනගන්නවා ලුවෝ එයාගේ ගමන නවත්තලා නැහැ කියලා. ඒ හින්දා එයා කියනවා තුන්වෙනි සහෝදරයා මම ඔයාට අවස්ථාවක් දුන්නා. ඒත් ඔයා ඒ අවස්ථාව පාවිච්චි කළේ නැහැ. ඒ හින්දා ඉස්සරහට වෙන්න තියෙන දේවල් වලට ඔයාගේ දෙවෙනි සහෝදරයාට දොස් කියන්න එපා කියලා. යාන් අධිරාජයා ලුවෝට මෙහෙම කියලා හොර රහස්‍යම ලොකු ප්‍රචාරයක් විශ්වය පුරාම පතුරවනවා. යාළුවනේ මෙයා විශ්වය පුරාම පතුරවන්නේ ලුවෝ යාන් වංශයට එනවා කියන ආරංචිය. මොකද දැන් මෙයා හදන්නේ ලුවෝගේ නිදන් වලට තණ්හාවෙන් ඉන්න ශක්තිමත් සටන්කරුවන්ගේ ඉලක්කයක් බවට ලුවෝව පත් කරලා ලුවෝව විනාශ කරන්න. ඒ හින්දා යාලට ලුවෝව හොයාගන්න පහසු වෙන්න අවහිර කරපු අවකාශ සීමාවත් අඩු කරලා දානවා. ඉතින් මේ වෙලාවේ ලුවෝ දැනගන්නවා අවහිර කරලා තිබුණ අවකාශ සීමාව අඩු වෙන්න පටන් අරන් තියෙනවා කියලා. ඉතින් ලුවෝ මේ ගැන කල්පනා කරමින් ඉන්න අතරේ චීචෙන් රජු, තරුමායා රජු සහ චෙන්යන් මාස්ටර් ලුවෝට අනතුරු අඟවලා ලිපියවන්න පටන් ගන්නවා. ඒ වගේම යාලා කියනවා ලුවෝ ඔයා යාන්ෂන් වංශයට යනවා කියන ආරංචිය විශ්වය පුරාම පැතිරලා තියෙන නිසා විදේශීය ජාතීන් නියෝජනය කරන ශක්තිමත් සටන්කරුවන් පිරිසක් දැනටමත් ඔයාව හොයාගෙන එන්න පටන් අරන් තියෙනවා කියලා. ඉතින් මේ වෙලාවේ තමයි ලුවෝට තේරෙන්නේ එයාගේ ජේෂ්ඨ සහෝදරයා අවකාශ බාධකයේ සීමාව අඩු කරලා තියෙන්නේ එයාට ටෙලිපෝට් වෙන්න පහසු වෙන්න කියලා. මොකද ලුවෝ එහෙම කළාම අනිත් සටන්කරුවන්ට ගොඩක් ලේසියෙන් ලුවෝ ඉන්න තැන හොයාගන්න පුළුවන්නේ. ඒත් ඉතින් පෙරළුණු පිට හොඳයි කියනවා වගේ ලුවෝ හිතනවා මම සැබෑ විශ්වයෙන් ගමන් කළා නම් මට යාන්ෂන් භූමියට යන්න අවුරුදු 100ක කාලයක් ගත කරන්න වෙනවා. ඒත් අවකාශ බාධකයේ සීමාව අඩු කරපු නිසා මගේ ගමන් කාලය අවුරුදු 100කින් අඩු වෙනවා කියලා. ලුවෝ එහෙම හිතලා අවකාශ බාධකය සීමා කරලා තියෙන ප්‍රදේශය හරහා ගමන් කරන්න පටන් ගන්නවා. ඉතින් මෙයා මෙහෙම යන අතරේදී තමයි මාෂා සහ යක්ෂ පියාපත් අධිපති කියන දෙන්නා ලුවෝට පහර දෙන්නේ. මේ දෙන්නම ලුවෝ එනකම් මග රැකගෙන හිටපු අය. කොහොම හරි ලුවෝව හොයාගත්තම මේ දෙන්න ලුවෝගේ නීති හැකියාවත් සීමා කරලා මිලියන 90ක වැලි ගංගාවසම කියන හැකියාව පාවිච්චි කරලා ලුවෝ විනාශ කරන්න හදනවා. හැබැයි මේ වෙලාවේදී ලුවෝට පුළුවන් වෙනවා එයාගේ ඩොමේන් හැකියාව පාවිච්චි කරලා තවත් තැනකට ටෙලිපෝට් වෙන්න. ඒත් දැන් මේ ඩබල ගොඩක් කම්පියුස් වෙලා ඉන්නේ. මොකද මෙතන වටේටම නීති බාධකයක් තිබුණ නිසා කිසිම කෙනෙක්ට ටෙලිපෝට් වෙන්නත් බෑ. ඒත් ලුවෝ මෙතනින් පැනගත්තා. කොහොම හරි ඉතින් ලුවෝ ගමන් කරන විදිහ දැකලා මාෂා කියනවා ඒ තියන්නේ සාමාන්‍ය ටෙලිපෝට් වීමක් නෙවෙයි. ඒක එයාටම ආවේනිකුණ සහජ හැකියාවක් කියලා. එයා මෙහෙම කියලා ලුවෝව ලුහු බඳින්න පටන් ගන්නවා. ඒත් ලුවෝ ටෙලිපෝට් වෙන වේගය නිසා එයාලට ලුවෝව අල්ලන්න නම් පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා අන්තිමේදී මෙයාලට සිද්ධ වෙන්නේ හිස් අතින් මාපහු යන්න. ඉතින් මේ වෙලාවේ බාබෙටා කියනවා මෝෂ වංශයේ අය දිව්‍ය රාජධානි නිර්මාණය කරන්නේ අවකාශයත් එක්ක සම්බන්ධ වෙලා. ඒ හින්දා ඔයා අවකාශයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නකම් කිසිම බාධකයකට ඔයාව නවත්තන්න බෑ කියලා. ඉතින් මේ සිද්ධ වෙලා තියෙන දේවල් ගැන යාන් අධිරාජයා දැනගත්තට පස්සේ එයාට ගොඩක් තරහ යනවා. ඒ වගේම එයා කියනවා තුන්වෙනි සහෝදරයා මම ඇත්තටම ආව අවතක්සේරු කළා. ඒත් ඔයා හොඳටම මතක තියාගන්න මේ දඩියම පටන් ගත්තා විතරයි කියලා. යාන් අධිරාජයා මෙහෙම කියනවත් එක්කම තවත් බලවත් සටන්කරුවන් පිරිසක් එතනට එනවා. ඒ වගේම එයාලා කියනවා ලුවෝ ළඟ තියෙන නිදන් එයාලට බාර දෙන්න කියලා. හැබැයි යාළුවනේ ලුවෝ මේ වෙලාවේ කපටි වැඩක් කරනවා. ඔයාලට හිතා ගන්න පුළුවන් දේ මොකද්ද කියලා. ලුවෝ එයාගේ මෝෂ ශරීරයේ උපක්ලෝනයක් ගලක් විදියට වෙනස් කරලා එතනින් ඈතට යවලා ස්වන් විනාශයක් සිද්ධ කරගෙන තමන්ගේ ජීවිතේ නැති කරගන්නවා. ලුවෝ කරපු මේ වැඩේ නිසා සටන්කරුවොත් කීප දෙනෙක්ට තමන්ගේ ජීවිතේ නැති වෙනවා. ඔන්න ඔය අවස්ථාව ප්‍රයෝජනයට ගත්ත ලුවෝ අර ගලක් විදියට වෙනස් කරපු ක්ලෝනය පාවිච්චි කරලා වෙනත් තැනකට ටෙලිපෝට් වෙනවා.
තියෙනවා. කොහොම හරි අන්තිමේටම ලූවෝ මේ අයගෙන් බේරිලා යන්නේ චාවස් නගරයේ ප්‍රධානිතුමාව හම්බ වෙන්න. ඉතින් ලූවෝ තමන්ව හම්බ වෙන්නවම ප්‍රධානිතුමා ලූවෝට කියනවා ඔයාලගේ නව ආගාධ සාගර ක්ලෝනයේ තියෙන හින්දා ඔයා ප්‍රාථමික තාරකාවට යන්න තීරණය කරපු එක ගැන මට ගැටලුවක් නැහැ. ඒත් ඇයි ඔයාගේ වසම් හැකියාව හැමෝගෙම ඉස්සරහා පාවිච්චි කළේ? ඇත්තටම ඒක ගොඩක් විශේෂ හැකියාවක්. ඒත් ඒ හැකියාව අඩපණ කරන්න ගොඩක් ක්‍රම තියෙනවා. ප්‍රධානිතුමා ලුවට මෙහෙම කියලා ආපහු ලුවගෙන් අහනවා ඔයා යාන්ෂන් වංශයේ බල ප්‍රදේශයට යන්න හේතුව මොකක්ද කියලා. මේ අහපු ප්‍රශ්නෙට ලුවෝ හේතුවක් නම් කියන්නේ නැහැ. එයා කියන්නේ මට ප්‍රාථමික තාරකාවකට යන්න කලින් කරන්න දේවල් ටිකක් තියෙන නිසා මට යාන්ෂන් වංශයට යන්නම වෙනවා කියලා. ඉතින් ලුවගේ තීරණය මේක නිසා ප්‍රධානිතුමා මේ ප්‍රශ්නෙට තවත් මැදිහත් වෙන්නේ නැහැ. ඒත් ප්‍රධානිතුමා ලුවෝට කියනවා යාන් වංශයේ යාන් අධිරාජ්‍යයේ ස්වභාවය ගැන. මෙයා කියන විදිහට යාන් අධිරාජ්‍යයා කියන්නේ ආත්මార్థකාමී කෙනෙක්. බලය වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. නිදන් වෙනුවෙන් මේ කෙනා තමන්ගේම සහෝදරයන්ව පවා මරලා දාලා තියෙනවා. අන්තිමේටම යාන් රජු තමන්ගේ ජාතියටත් ද්‍රෝහි වෙලා තමන්ගේ වංශයත් අරගෙන මිනිස් භූමියෙන් පැනලා ගිහින්. ඉතින් ප්‍රධානිතුමාගෙන් යාන් රජුගේ ස්වභාවය දැනගත්තට පස්සේ ලුවෝ ආපහු යාන්ෂන් වංශයට යන ගමන පටන් ගන්නවා. ලුවෝ යාන්ෂන් භූමියටම ගිහිල්ලා කියනවා යාන් අධිරාජ්‍යයා මම ඔයාගේ ඉස්සරහටම ඇවිල්ලා ඉන්න නිසා ඔයා තවත් ওই විදිහට හැංගිලා ඉන්න නැතුව එළියට එන්න කියලා. ඉතින් ලුවෝගේ මේ කතාව ඇහිලා ආරක්ෂකයෝ පිරිසක් එක්ක යාන් වංශයේ ජෙනරල් වරයෙක් මෙතනට එනවා. එයා ඇවිල්ලා අපේ භූමියට ඇවිල්ලා මිනිහෙක් කොහොමද මෙච්චර අහංකාර විදිහට හැසිරෙන්නේ කියලා හිතලා ලුවට පහර දෙන්න තමයි හදන්නේ. හැබැයි මේ වෙලාවේ යාන් අධිරාජයා එයාගේ ආධ්‍යාත්මික පීඩනය පාවිච්චි කරලා ඒ පිරිසව නතර කරලා ලුවට මාලිගාවට එන්න ආරාධනා කරනවා. ඉතින් ලුවෝත් යාන් අධිරාජයාගේ මාලිගාවට යනවා. යාළුවනේ මෙන්න මේ විදිහට තමයි අද එපිසෝඩ් එක ඉවර වෙන්නේ. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙමු. ඔයාලට සුබම සුබ දවසක්.